අද වීඩියෝව යටිපතුල් වේදනාව සම්බන්ධයෙන්. ඔබ තරබාරු පුද්ගලයෙක් නම්, ඔබ මැදි වයසේ පුද්ගලයෙක් නම්, අධික වේලාවක් හිටගෙන තම වෘත්තියේ යෙදෙන පුද්ගලයෙක් නම්, අවුරුදු 8ක් 14ක් අතර ළමයෙක් නම් හෝ ගර්භණී මවක් නම් මෙම යටිපතුල් වේදනාව ඔබට සුලභ කරුණක්. මේට ප්‍රධාන හේතුව ප්ලාන්ටර් ෆැසයිටිස් කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මේ ප්‍රධාන රෝගී ලක්ෂණ ලෙස උදෑසන අවදිවීමෙන් පසු තියෙන පළවන පියවර කිහිපේ ඇතිවන යටිපතුල් වේදනාව, ඉඳගෙන සිට නැගිටීමේදී ඇතිවන යටිපතුල් වේදනාව හෝ දීර්ඝ වේලාවක් හිටගෙන සිටීමේදී ඇතිවන යටිපතුල් වේදනාව දැක්විය හැකියි. මෙම රෝගය සඳහා ඔබගේ බර, ඔබගේ පාදවල වක්‍රතාව, ඔබ ඇවිදින රටාව, ඔබගේ පාවාහන භාවිතය හා දියවැඩියාව හෝ ආතරයිටිස් වැනි රෝගී තත්ත්ව බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහිදී භාවිතා වන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලෙස ඉලෙක්ට්‍රොതെරපි ප්‍රතිකාර ක්‍රම, මැනුවල් රිලීස් ක්‍රම සහ ව්‍යායාම මගින් මෙම තත්ත්වය සුව කරගත හැකියි. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දැනුම, පළපුරුද්ද සහ අතිනවීන තාක්ෂණය සෙන්ස් රෝහලේ අප සතුයි. ඉතින් ඔබත් මෙම රෝගී තත්ත්වය තිබේ නම් අදම සෙන්ස් රෝහල හා සම්බන්ධ වන්න.